Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම අද විශාල ඖෂධීය ගුණයකින් යුක්ත ඉරමුසු ශාකය ගැන. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් මේ ඉරමුසු කියන්නේ මොනවද කියන එක. මේ ඉරමුසු කියන්නේ ඔයාලට මේකේ බලා ගන්නවත් පුළුවන් වැල් ශාකයක්. මේකේ කඳේ කිරි සහිතව තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කඩලා ගන්නකොට අපේ අත්වල ඇලෙන ගතියක් වගේ තියෙනවා. ඒ තියෙන්නේ මේ කිරි අපේ අත්වල ගෑවුණා. මේ ඉරමුසු වල පත්‍ර ටිකක් දිගයි. ඒ වගේම තමයි මේකේ විශේෂත්වයක් තියෙනවා. අපිට මේ පත්‍රවල මැදින් ලස්සන සුදු පාට ඉරක් දකින්න තියෙන එක. ඉරමුසු වර්ග දෙකක් අපිට බලා ගන්න පුළුවන් අපේ ලංකාවේ තියෙනවා හීන් ඉරමුසු සහ මහා ඉරමුසු කියලා. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම්කෝ මේකේ තියෙන ಗುಣ මොනවද කියන එක. ඔයාලා කල්පනා කරලා බලන්න මේ පුංචි ශාකයෙන් අපේ ඇඟේ තියෙන ලෙඩ කීයක් නම් සුවපත් කරන්න පුළුවන්ද කියලා. මේ ඉරමුසු ඇත්තටම හොඳ වෙනවා අතිසාරයට, ආහාර අරුචියට, ස්ත්‍රී සහ පුරුෂ වඳභාවයට, ඒ වගේම ශරීරයේ තියෙන මුත්‍රා ගල්වලට, මුත්‍රා ආසාදන වලට, විදුරු මස් දියවීමට, ඔයාගේ උගුරේ සෙන්ගෙඩි තියෙනවා නම් ඒ වගේම සන්ධි වේදනාවලට, පණු රෝගවලට, අකලට හිස් කෙස් ගැලවිලා යනවනම්, ඒ වගේම මුහුණේ සම අවපැහැන් වෙලා තියෙනවනම්, අර්ශස් රෝගයට, කුෂ්ඨ, දද, ශරීරයේ දුගදක් හමනවනම්, ඒ වගේම ඔයාට කැස්ස තියෙනවනම්, ඒ වගේම ඔයාට ඇදුම, රක්ත දෝෂ තියෙනවනම්, මුත්‍රා දැවිල්ලක් තියෙනවනම්, ඒ වගේම සමහරුන්ගේ ශරීරය ටිකක් දැවිල්ලයි. අන්න එහෙම ශරීරයේ දැවිල්ලක් තියෙනවා නම් මෙන්න මේ කියන ලෙඩ රෝග ගණනාවකටම මෙන්න මේ ඉරමුසු ශාකය හොඳයි. ඉතින් මේ ඉරමුසු ශාකය යොදාගෙන විවිධ වර්ග බෙහෙත් හදා ගන්නවා. විවිධ දේවල් එකතු කරලා බෙහෙත් හදා ගන්නවා. විවිධ විදිහේ කසායවල හදා ගන්නවා. ඉතින් අපිට ගෙදරදිම හදා ගන්න පුළුවන් ලේසි කසායක් ගැන කියන්නම්කෝ. මේ ඉරමුසු අරගෙන ඒකට වතුර කෝප්ප 8ක් දාලා ඔයා මේක තැම්බෙන්න තියන්න. ඔයා දාන වතුර කෝප්ප 8න් එකක ප්‍රමාණයක් වෙනකන් ඔයා මේක තඹ ගන්න ඕන. ඉතින් ඔයාට මේක ඊට පස්සේ බලා ගන්න පුළුවන් ටිකක් තද දුඹුරු පාටකට එනවා. අන්න ඊට පස්සේ ඔයාට මේක පානය කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයාගේ ඇඟ නිවා ගන්න ඕන නම් මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. උදේ තම්බලා උදේ වරුවයි හවස් වරුවයි විදිහට ඔයාට පානය කරන්න පුළුවන්. මේ වගේ ඔයාට පුළුවන් හැම නිතරම ඉරමුසු කියන ශාකය හරියට අපි බෙලිමල් රණවරා බොනවා වගේ ඉරමුසුත් ඔයාට බොන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඕගොල්ලොන්ට මේ ඉරමුසු කියන දේවල් පිළිබඳව දැනුමක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් මං අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.